රුමේනියාවේ කඳු මුදුනක සැඟවුණු රහස. මනස්තීරියා ස්වුන්ටෝ මුචිනික් මීනා රොෂියෝරි කියන නිහඬ ආරාමයට. ඔබ කවදා හරි හිතලා තියෙනවද? කාලයක් තිස්සේ අමතක වෙලා තිබුණු පූජනීය ස්ථානයක් නැවත ජීවිතේ ලැබුවොත් මොන වගේ කතාවක් එහි සැඟවෙලා තියෙයිද? අද අපි යන්නේ රුමේනියාවේ සුචාවා ප්‍රදේශයේ පිහිටි මනස්තීරියා ස්වුන්ටෝ මුචිනික් මීනා රොෂියෝරි කියන නිහඬ ආරාමයට. මුලින්ම බලන කෙනෙකුට මේක සාමාන්‍ය ආරාමයක් වගේ පේන්න පුළුවන්. ඒත් මේ නිහඬ බිත්ති අතර සැඟවුණු ඉතිහාසය ඇහුනොත් ඔබට පුදුම හිතේවි. මෙම ආරාමයේ පිහිටා තිබෙන්නේ පල්ලියේ කන්ද ලෙස හඳුන්වන උස් භූමියක. එතනින් බලන විට හරිත වනාන්තර, ගම්මාන සහ මොල්ඩෝවා නිම්නයේ එකම දර්ශනයකින් දිස් වෙනවා. අද ඒ සංසුන් තැනක් වුණත් වසර ගණනාවකට පෙර මෙහි තිබුණේ පැරණි ආගමික ස්ථානයක් බව ප්‍රදේශවාසීන්ගේ මතකවල තවමත් ජීවත් වෙනවා. කාලයත් සමග එම ස්ථානයේ විනාශ වී අමතක වුණා. නමුත් පසුව නැවතත් එම පූජනීය භූමිය මත ආරාමයක් ඉදිකිරීමට පියවර ගත්තා. ඒ නිසා අද ඔබ දකින්නේ අලුත් ගොඩනැගිල්ලක් පමණක් නොවේ. එය අතීතයේ සහ වර්තමානයේ එකට බැඳුණු ස්ථානයක්. මෙම ආරාමයේ කැප කර තිබෙන්නේ ශුද්ධ මහා සාක්ෂිකරු මීනා, සේන්ට් මීනා වෙනුවෙනි. නැගෙනහිර ක්‍රිස්තියානි සම්ප්‍රදායේ ඔහු අසාධාරණයට එරෙහිව සිටි නැති වූ දේවල් සොයා ගැනීමට මිනිසුන් යාචනා කරන ශුද්ධවරයෙකු ලෙස ප්‍රසිද්ධයි. ඒ නිසා අදත් බොහෝ බැතිමතුන් මෙහි පැමිණ තමන්ගේ ජීවිතයේ බර දුක්, ප්‍රාර්ථනා සහ බලාපොරොත්තු සමග නිහඬව යාචනා කරනවා. ආරාමයට ඇතුළු වන විට මුලින්ම දැනෙන්නේ නිහඬකමයි. සුළඟී හඬ, පල්ලී සීනුව සහ කඳුකර පරිසරය එකට එකතු වෙලා වෙනස්ම හැඟීමක් ලබා දෙනවා. බොහෝ සංචාරකයන් කියන්නේ මේ ඡායාරූපයකින් හෝ වීඩියෝවකින් සම්පූර්ණයෙන්ම විස්තර කරන්න බැරි, තමන්ම ගිහින් අත්විඳිය යුතු ස්ථානයක් කියලා. ඔබත් සුසාවා ප්‍රදේශයට යන දවසක ෆල්තිචෙනි නගරය හරහා රෝෂියෝරි ගම්මානයට ගියොත් කඳු මුදුනේ සැඟවුණු මේ ආරාමය අනිවාර්යෙන්ම බලන්න. එය විශාල සංචාරක ආකර්ෂණයක් නුනත් එහි ඇති නිහඬ බව සහ ආත්මීය වටපිටාව බොහෝ දෙනෙකුගේ මතකයේ දිගු කාලයක් රැඳී සිටිනවා. ඉතින් රුමේනියාවේ මේ වගේ තවත් බොහෝ දෙනෙක් නොදන්නා කුතුහලයේ පිරුණු ස්ථාන ගැන දැනගන්න කැමති නම් අපගේ වීඩියෝ සමග දිගටම එකතු වෙන්න. ඊළඟ වීඩියෝවෙන් තවත් සැඟවුණු රහසක් ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම්.